අර එක සෙන් කතාවක තියෙනවා බිරිඳ මැරුණට පස්සේ ස්වාමියා හාමුදුරු කෙනෙක් එක් කරගෙන ඇවිල්ලා පිරිත් කියනවා පින් අනුමෝදන් කරන්න මේ ඔය ඇත්තෝ ගැන කියන්නේ පිරිත් කියලා ඉවර වෙලා හාමුදුරුවන්ට කියනවා මේ පින් දෙන්න කිව්වට පස්සේ හාමුදුරුවෝ අතින් කියවුණා මේ සේරටම පින් සිද්ධ වේවා කියලා. අර මනුස්සයා ඩක් ගාලා නැගිටලා කියනවා සේරටම දෙන්න බෑ බිරිඳට විතරයි දෙන්න ඕන කියලා. මොනවාද? පින්. හාමුදුරුවෝ දන්නා જાති කියලා පහදනවා නෑ එහෙම නෑ සේරටම දුන්නට අඩුවක් වෙන්නේ නෑ. සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර එක්කෙනාට දෙන්න එපා කියනවා. ඒ මනුස්සයාගේ නම කියලා කියනවා එයාට නොදී අනික් සේරටම දෙන්න කියලා. අපිත් මේක නෙමෙයිද තියෙන්නේ? ඔයත්තන්ට සේරටම දෙන්න ඔය ඇත්තෝ අතේ මොකක් හරි තිබ්බොත් කවුරු හරි කෙනෙක් ඉන්නවා ඇත්තෝ ගා. කාට දුන්නත් අරකට දෙන්නේ නැහැ කියලා කියන්නේ නැද්ද? කාට කිරුවත් ඔවුන්ට කරන්නේ නැහැ කියලා එකක් නැත්. ඔවුන්ට කිරුවට වැඩක් නැහැ කියලා එකක් නැත්. දැන් කොහොමද වෛරය නවත්තන්නේ?